දැන් මේ තව ප්‍රශ්නයක් මොකක්ද මේ තියෙන්නේ? මිනිස්සේ ආත්මභාවයක් ලැබපු අයෙකු මිය පරලොව යන අවස්ථාවේදී චුති චිත්තේ අනුව පටිසන්ධියක් ලැබීමට හේතු වන බව ධර්මානුකූලව විග්‍රහ වී ඇත. එසේනම් මෙලොවදී ගව ඝාතකයෙකු කිසියම් රෝගාබාධයකට ලක් වී මනස පොඩි දරුවෙකුගේ තත්වයට පත් වුවොත් එම පටිසන්ධි අවස්ථාවත් ලෝක අවබෝධයට පෙර මිය යන කිරි දරුවන්ගේ පටිසන්ධියත් එක සමාන වෙන්නේ නැද්ද කියලා මේ අහන්නේ. හුඟක් හොඳයි මේ තේරුම් අරගන්න එක. අපි හිතා ඉන්නේ මේ චුතිය සහ පටිසන්ධිය ගැනයි උපතයි මරණයයි ගැනයි හොඳට තේරුම් ගන්න ඕනේ. අපි හිතා ඉන්න උපත සහ මරණය. කෙනෙකුට අසනීපයක් වෙලා පොඩි එකා වාගේ මොනිච්ච නැති වෙලා ගිහලා අන්තිමට කරන කියන දේක් දන්නේ නැතුව මැරෙන අවස්ථාවක් තියෙනවා. ඔය සෑම අවස්ථාවක මරණයත් එක්ක චුත වෙන්නේ නැහැ කෙනෙක්. මේ සසරේ අත්බැවක් ගාන යනකොට පටිසන්ධියේදී ලැබෙන ශක්තියක් තියෙනවා. පටිසන්ධියේදී සමහරලාට අවුරුදු දහස් ගාණක් ඒ සත්ව ජීවිතය ගත කරන්නේ සත්ව වර්ගයට ඒ වර්ගය තුළ ගත කරන්න හේතුකාරක වෙන විදිහට ශක්තියක් ගැප් කර ගන්නවා පටිසන්ධියත් එක්කලා. භවාංග වශයෙන් මේ ශක්තිය ගෙවි යනවා. යම් කිසි පටිසන්ධියකින් සත්වයේ පහළ වුණා නම් එතන පටන්ගෙන භවාංග කියලා ක්‍රියාවලියක් යනවා දිගටම. මේ ක්‍රියාවලිය කර්මජ ක්‍රියාවලියක්. පටිසන්ධියත් පූර්ණ කර්මජයි. මේ යම්කිසි භවයක අංගයක් වශයෙන් පවත්වාගෙන යන ක්‍රියාවලියත් පූර්ණ කර්මජයි. ඒ වගේ මේක චුත වෙනවා කියන්නේ. ඒ ශක්තිය කෙලවර වෙන දවස. එහෙම නැත්නම් ඊට වඩා බලවත් ශක්තියක් ක්‍රියාත්මක බිඳ හරින දවස. මොහොතක් එනවා කොයිලේ හරි. අන්නේ අවස්ථාවයි චුතිය කියන්නේ. ඒ චුතියත් කර්මජයි. දැන් අපි හිතා ඉන්න විදිහට එක ක්‍රමයක් තියෙනවා. යම් කෙනෙක් මරණයටපත් වෙන වෙලාවේදී ආසන්න කර්ම කියලා එකක් තියෙනවා. දැන් අපි සිහි නැති වෙන මේ මිනිස්සුයෙකුට වයසට ගිහිලා හරි සිහි නැති වෙන වෙලාවක් අහු වෙනවා අපි දකින්න එකක්. ඒක අංශ භාගය හැදුනහම නිච්චි නැතුව ඉන්නවා. සර්පේ කාලා විසමියුචා වුණාමත් නිච්චි නැහැ සිහි නැහැ. නමුත් මැරෙන්නේ සිහි නැති වෙච්ච වෙලාවක නෙවෙයි. මරණය කියන එක සිද්ධ වෙන වෙලාවක් තියෙනවා. මස්ලේ කය මරණය කියලා කියන්නේ මේ ගුහාවෙන් අහක් වීම. බුදුරජාන් වහන්සේ මේ මස්ලේ කයට සම්බන්ධ කරලා තින්නේ මේක ගුහාවක් කියලා, ගෙයක් කියලා. මේ මස්ලේ කය සත්වයා නෙමෙයි. මස්ලේ කය සත්වයා ඉන්න ගේ. හදා ගන්නවා ගෙයක්. ගේ ඇතුලේ ඉන්නවා. ගේ නාකුනොත් ගේ දාලා යන්න යනවා. ගිහිලා තව ගයක් හදා ගන්නවා. ඒක රිංගා ගන්නවා. කන්දේ ගෙදර දොර 9ක් සදාලා නින්දේ ඉන්න තද ඇන ඇතුළු දමාලා බැන්දේ 900ක් වැල්ගෙන ගොතාලා මන්දේ යන්නේ අද තනියම දමාලා මේ පැරණි හෙළ කවි. මේ හෙළපස ක්‍රියාත්මක කාලේ හරියට ලස්සන මේ කය මොකද්ද ගයක් කියලා පෙන්නවා. කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ දිරණ ගෙවල් නුඹ කුමටද සදන්නේ. ගයක් ඇර ගයක් නොතනා ඉදින්නේ ගෙන් ගිය දාට ගේ ගින්ලති බලන්නේ කියලා ඒකට උත්තර කවියක් දුන්නා. මේ පැල් කවි. දැන් මොකද්ද මේ කිව්වේ? මොකද්ද ගේ? බුදුරජාණන් වහන්සේ වෙන්නපු ගේ හොයා ගන්න ඕනේ එතකොට. අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගාහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන මේ බුදුරජාණන් වහන්සේ උදාන වාක්‍යයක් වෙනවා ලෞතර බුදු වෙලා. ගහකාරකයා හොයා අනේක ಜಾති සංසාරේ මම නැවත සැරිසරුවා. ගහකාරක දිට්ඨෝසි ගහකාරකයා ගේ හදන එක දැක්කා. පුණ ගේ හන්න කාහති නැවතත් ඔබ ගයක් හදන්නේ මේ හදපු අන්තිම ගේ. සබ්බාතේ පහසුකා බග්ගා උඹේ සියලු හදන පලාල විඳ හැරියා. කැණි මණ්ඩල වින්දා. ගහ කෝටාන් විසංකිතං. දැන් මේ ගහ කෝටි හේවත් අවිද්‍යාව නැහැ.
විසංකාරගතං චිත්තං අවිද්‍යාවෙන් තොර වුණ ගත හිතයි මේ තියෙන්නේ. ඉතින් අවිද්‍යාපත්‍ය සංඛාරා දැන් හදන්නේ. තණ්හානම් කය මජ්ජගාති තණ්හාව නැති වඩුවා ක්ෂය කර දැම්මා. ඉවත් කරා. එන බුදුරන් වහන්සේ පෙන්වුවා මේ ශාරීරිය ගයක් කියලා. ගේ හදන වඩුවා තෘෂ්ණාව කියලා. කවුද සත්වයා? පංචස්කන්ධයට ඇලුම් කරන්නා මානසිකත්වයක් ඇද්ද? අන්නේ මානසිකත්වයේ තමයි සත්ව කිව්වේ. එහෙනම් මේ ගේ ඇතුලේ හිඟගෙන අපි පුරුදු වෙනවා එක ක්‍රමයක්. සත්වයාට ඇහක් තියෙනවා කනක් තියෙනවා ඔක්කොම තියෙනවා සූක්ෂමයි. ගන්ධබ්බය. එයාට හොඳට කල්පනා කරන්නත් පුළුවන්. යන්න එන්නත් පුළුවන්. හැබැයි අති සූක්ෂමයි. ගොළු බෙල්ල කටේ හිඟා ගත්තා වගේ ගියක් හදාගෙන එතුලට උනා වගේ හිඟනා මේ කයක් අරගෙන මොකටද? මේ ගණීභාවන වස්තු එහා මෙහා කරලා පරිහරණය කරලා ආස්වාද විඳින්න එකක් හදාගත්තා. ගණීභාවන දේ තුලින් ආස්වාද විඳීමට හදාගත්තා. අර අතින් කරන්න බැරි දේ අඬුවෙන් කරන්න අඬුවක් ගත්තා වගේ වැඩක්. සූක්ෂම කයෙන් කරන්න බැරි දේ පරිහරණය කරන්න ගණීභාවන කයක් හදාගෙන ඒකට හිඟා ගත්තා. ඒක ආශ්‍රයෙන් දැන් කටයුතු කරන්න පටන්ගෙන පුරුදුනහම ඒකට බාධාවක් පැමිණෙනවා. එක්ක නාකි වෙලා, එක්ක ලෙඩ හැදිලා, එක්ක සරපේ කලා විස මූර්ඡා වෙලා. ඒක ඇතුලේ ඉන්නකන් දැන් සිහි නැහැ. දැන් පොඩි එකා වාගේ වෙන්නේ. හැබැයි ගිය අතල අහකට පයින් වෙලාවක් එන අපි එකට කිව්වා සම්මුති මරණින් මිය ගියා කියලා. අයි මිය ගියා කියවර සත්‍යය මලේ නැහැ. ඒක පැත්තකට ගියා. බයිපාස් ඇත්කම කරන වෙලාවටත් ඕක වෙනවා. බොහෝ කොට. මොකද උනේ? මං ඔක්කොම බලාගෙන කොහෙ ඉඳලාද? උඩ ඉඳලා. කොහොමද ගියේ? මං උඩට ඇදිලා ගියා. ඊට පස්සේ අන්න අර අහවල් දොස්තර ආවා. ඒ දොස්තරලා මෙන්න මෙහෙම ඔපරේෂන් කළා. මෙන්න මෙහෙම කතාවක් එයා කිව්වා. හෘද වස්තු නැවතුණා කිව්වා. මං ඒකත් අහගෙන. ඔන්න ඔහොම කියනවා. එහෙනම් දැන් සීහ නැති වෙච්ච කෙනා සීහ ඇවිදලා තියෙන්නේ කොතෙන්දීද? මේ ශරීරයෙන් අහක් වුණා මිසක් චුත වුණේ නැහැ. ඉතින් ශරීරයෙන් අහක් වෙන මරණය එකක් චුත වීම තව එකක්. අන්න චුත වෙන වෙලාවිනෝට යා කර කියාගත්ත දේවල් වල ශක්තිය ඔක්කොම මතුවලා කර්ම ශක්තිය ළඟා කරලා දීලා ඉවරයි. කර්ම ශක්තියෙන් ඔහු ඈත හෝ කරව බලවත් කර්මයක් තියෙනවා නම් මනසට අරමුණක් ගෙනත් දෙනවා කර්ම ශක්තියෙන්. අපි යෝගට ඉන්න කර්මයක් කර්ම නිමිත්තක් ගති නිමිත්තක්. සමහරට කර්ම නිමිති ගති නිමිති චුත වෙන අවස්ථාවේ ගන්ධබ්බය ළඟට එන්නත් පුළුවන්. මේ මිනිස් කයින් ඉන්න කෙනාට චුත වෙන අවස්ථාවේදී එහෙම එන්නත් පුළුවන්. කොයි ක්‍රමෙන් හරි මේ ගති සිහි බුද්ධිය තියෙන වෙලාවක් එන්න ඕනේ. මේ බුද්ධිය නෙමෙයි උතන කියන්නේ තේරෙනව නැහැ දැනෙන වෙලාවක් තියෙන්න ඕනේ. ඒ වෙලාවේදී අර කර්ම ශක්තිය කර්මයක් කර්ම නිමිත්තක් ගති නිමිත්තක් නිර්මාණය කළ මුණ ගහනවා. ඒක කර්මජයි කර්මජ ක්‍රියාවලියක්. අපිට ඕන හැටියට ගන්න බෑ කර්මයෙන් ගෙනත් දාන්නේ. අපි දැඩිව උපාදානීය කරගත්ත කර්ම වේගයක් ආවොත් මරණාසන්න මොහොතක් කිට්ටු වෙනකොට හරි චුත වෙන මොහොතක් කිට්ටු වෙනකොට අර කියන කර්ම ශක්තිය එතෙන්ට ගෙනත් දාලා අර වුණක් දෙනවා. මරණාසන්න ආසන්න මොහොතේ නෙමෙයි මේ කරන්නේ. සමහරවිට මාස ගණන් කල් තියා ඉන්න පටන් ගන්නවා. ඊ අරමුණ අදහසක් එනවා හොයන්න බෑ කොහෙන් එනවද? පැරණි මාසකයක්. කරපු කියපු දෙයක්. නෑ එහෙම එක ස්වභාවයක්. මැවිලා පේන්න පටන් ගන්නවා. දැන් ඊතර ළමා හිතලා වලා මේක වෙනසක් තියෙනවා. හරක් මරන්න ආපු හැටි. කර්ම නිමිත්තට එනවා. රෞද්‍ර ගතියක් ආපු හැටි. ගති රූපය මතුවලා එනවා. යක්ෂ රූපයක් වගේ මතුවලා එනවා. ඊට පස්සේ විරුද්ධකාරයෝ විවිධාකාර වෙස්මුණු දාගත්ත මිනිස්සු වාගේ අර ගති ලක්ෂණෙන් එනවා මැවිලා එනවා ළඟට හීනියක් පේනවා වගේ පේනවා මොකද දෙන්නේ මරාපු එක මරන්න උන් අතේ තාවිද දැන් මරණාසන්න මොහොතක් කිට්ටු වෙන කල්ලි තියා සමහර උන් බයේ කෑ ගහනවා මාව කපන්න එනෝ කොටන්න එනෝ කියලා කර්ම විපාකයට අනුව අරමුණු වෙන හැටි දැන් පුංචි එකා මැරෙන එක වාගේ සම කරන්න බෑ මේක තමන් කරව බලවත් දේවල් උපාදානය වෙලා ඔය විදිහට එන්න පටන් ගත්තාම මෙන්න මේක තමයි අවසාන මොහොතක් වෙනකොට එක්ක අවසාන මොහොත කියන්නේ දැන් කෙනෙකුට සිහි නැති වෙලා ඉන්න වෙලාවට නෙමෙයි ඕක ඉන්නේ ඒ විලාවට මලා කිව්වට සිද්ධ වෙන්නේ මොකද්ද ගන්ධබ්බ බවට පත් වෙන එක අන්නේ වෙලාවදී එනවා ඔය අදහස
ගන්ධබ්බයට පේන්න පටන් ගන්නවා. අන්න ඒ විලාදී ගන්ධබ්බය චුත වෙනකොට කර්ම නිමිත්ත හෝ කර්මයට අනුකූල වන්නා වූ අරමුණෙන් චුත වෙනවා. ඒක තමයි ආසන්න කර්මය වෙන්නේ. මරණාසන්න චුත වෙන මොහොත වෙනකොට ආසන්න කර්මයේ හේතු වෙන පටිසන්ධිය ඊට අනුව අල්ලනවා. ඒ හේතුවේ ළමා මරණයට වඩා මරණයේ වෙනස එන්නේ ඔහොමයි. සිහි නැති වෙලා ඉඳලා මලත් චුත වෙන්නේ සිහි නැති වෙලා ඉන්න වෙලාවෙ නෙමෙයි. ඒක කර්ම ශක්තියම හදලා දෙන දෙයක්. මතු වෙන්නේ එහෙමයි. හිතක් අවශ්‍ය නැහැ ඒ වෙලාවේදී හිත නිර්මාණය කරලා දෙන කර්ම ශක්තියෙන්. කර්ම ශක්තිය හිත නිර්මාණය කරන්න අවශ්‍ය කර්ම ශක්තිය නිපදවලා ඉවරයි කල්තියා. අවුරුදු 25ක 30ක ඉඳන් හරක් මරපු කාලේ නිපදවලා ඉවරයි ඒක. ඊට පස්සේ කොච්චර නොහිතා ඉඳ හැදුවත් බෑ. ඒ අවශ්‍ය හිත නිස්පාදනය කරලා දෙනවා මනංච පටිච්ච ධම්මේච උපාදී මනෝවිඤ්ඤාණ කියන સિદ્ધාන්තේ. අන්නේ સિદ્ધාන්තයේ කර්මජයි. අපි මොනවා හිතන්නේ නැතුව ඉන්නවා කිව්වත් හරියන්නේ නැහැ. දැන් මම බය නැහැ. මොකටවත් බය නැහැ. ළමයි කියනවා. වරෙන් කියන්නේ බය නැති හේතු පෙන්වන්න කියලා. අර කුරුසලක් දාලා තියෙනවා. ඒව නැත්නම් මොනවා හරි අනිච්චවත සංකාරවල බෝඩ් ගහලා තියෙන බලනකොට ওই මිනි කනත්තක ගිහිලා ඉතින් අත් දෙකයි කකුල් දෙකයි බැඳලා දාලා එනවා. බය නැතුව හිටහංගු. අර අරමුණු වටපිට දකින්නකොට කොච්චර බය නැතුව ඉඳ ඇදුවත් ඒ ගතියට අනුකූලව බය ඉඳ පටන් ගන්නවා. දැන් බය නැතුව ඉඳ හැදුවට හරියන්නේ නැහැ. අර අරමුණ බය ගෙනත් දෙනවා. අනිෂ්ඨ අරමුණ. මෙන්න මේ වගේ කර්ම ශක්තියෙන් අනිෂ්ඨ අරමුණු කරලා දෙනවා. ඇස් දෙකට, කන් දෙකට, නාසයට, දිවට, ශරීරයට කොහාට හරි. පංචේන්ද්‍රියට අරමුණක් වශයෙන් විපාක අරමුණක් ගෙනත් දෙනවා. විපාකෝ කම්ම සම්භවෝ කියලා අන්නේ විරාදි කර්මයක් රැස් කරනවා. භයානක නම් භයානක જાතිය ප්‍රතිකර්මයක්. අන්නේ කර්ම හිත කම්මා විපාකවත්තන්ති කියන අවතාරය පටිසන්ධි විපාකේ හිත ඇති කරලා ඊළඟ අත්භවය ඇති කරනවා. ඉතින් අනිෂ්ඨ අප්‍රිය දෙයක් නම් කර්මයේ වශයෙන් ගෙනත් දුන්නේ කර්ම ශක්තියෙන් ඒකෙන් හටගන්න විපාකයේ භයානකයි. භයානක අනිෂ්ඨ අරමුණක් ඇසුරු කරන හිත ඊට අනුකූලව භයානක විදිහට විපාකයක් ඇති කරනවා. ඒ විපාකයේ පටිසන්ධි වශයෙන් වුණොත් ඊළඟ අත්භවය ඊට අනුකූලයි. ඉතින් අපාගත වෙන්නේත් එහෙමයි. ළමා මනසට එහෙම එකක් එන්නේ නැහැ. මොකද එහෙම එකක් ගොඩනගලා තිබෙච්ච නැති නිසා. ළමා ගති ලක්ෂණ තිබෙන ස්වභාවයක් ඇද්ද? ඊට අනුකූල කර්මයක් කර්ම නිමිත්තක් ගති නිමිත්තක් තමයි එයාට මුණ ගස්සන්නේ. ඉතින් ඊට අනුකූල වන්නා වූ හිතකින් චුත වෙන මොහොතාව ආසන්න කර්මය අර අපවිත්‍ර එකක් නෙවෙයි. නැවත ළමයි කියලා උපදින්න හරි දෙවියෙක් කියලා උපදින්න හරි හේතු වෙන එකක් එන්න පුළුවන්. බොහෝ කොට ඉන්නේ ඔකල මේට. ළමා මනසේ ස්වභාවය ඕකයි. තේරුම් නැත්නම් පස්සේ තව අහලා තේරුම් ගන්න.